රයිට් සුබ දවසක් වේවා ජය වේවා එහෙනම් අදත් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් අද ඔයගොල්ලන්ට මේ පෙන්නන්නයි මේ QZ ත්‍රී wheel එක 4 stroke මේක 179cc රයිට් අපි ඔයගොල්ලන්ට මේ පෙන්නන්නයි මේ ගෑරේජ් එකට අපිට ආවේ ෆෝල්ට් එක මේ බ්‍රේක් බයින්ඩ් කියලා. රයිට් ඉතින් බ්‍රේක් බයින්ඩ් වෙන්න හේතුව තමයි මේකේ රේසර් ගිහිල්ලා තිබ්බේ හොඳටම. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නවා පරණ කූර් රේසරේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ ස්ලිව් කටට ගහලා තියෙනවා හබ් එකට ෆ්ලැට් එකකින් ගහලා තමයි පන්නලා තින්නේ කලින් පාර රේසර් ගහපු එක්කෙනා මේ කූර් රේසරේ පන්නලා තියෙන රයිට් ඉතින් එහෙම ගහන්න ඕනේ නැහැ දැන් ඔයගොල්ලන්ට පේනවා කොච්චර ඩැමේජ් එකක් තියෙනවද කියලා මේ උඩක් තියෙනවා මේ ඉතින් ෆ්ලැට් එකකින් ගහලා කූර් රේසර් එක පොඩි කරලා ගලවනවට වැඩිය ටූල් තියෙනවා යාළුවනේ අපිට ඇතුලෙන් දාලා පුලර් කරනකොට කූර් රේසර් එක එළියට ගන්න පුළුවන් රයිට් ඉතින් මේ රේසර් එක අපි කොහොමත් ගහනවා රයිට් හබ් එකට හානි කරන්න නැතුව ගලව ගන්නයි ඕනේ. රයිට් මම මේකයි ඔයගොල්ලන්ට කියලා දෙන්නාවේ ගහන්න එපා ෆ්ලැට් තියලා මේ එළියෙන් ගහලා කූර් රේසර් ඇද කරලා ගලවන්න යන්න එපා. එහෙම වුණාම මේ හබ් එක ඩැමේජ් වෙනවා. එතකොට දැන් මේක පට්ටල් දාලා හදන්න වෙනවා. ඉතින් දැන් මේකේ නම් තාම එහෙම තත්ත්වයක් නැහැ. රේසර් එක ගහලා දුවන්න පුළුවන් කස්ටමර්ට. රයිට් මම ඔයගොල්ලන්ට ගොඩක් පෙන්නන්නයි මෙන්න මේක. රයිට් මේකෙත් කූරු කුඩු වෙලා එහෙම තිබ්බි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ තියෙන්නේ කූරු කැල්ලා කුඩු වෙච්ච ඔය කෑලි තියෙන්නේ